පුංචි මීමැස්සා නැත්තම් මේ ලෝකේ පවතින එකක් නෑ කියලා තමයි විද්‍යාඥයන් නම් කියන්නේ. ඉතින් නූතන මීමැසි පාලනයේ පුරෝගාමියෙකු ලෙස ලෝකෙම පිළිගන්නා ඇන්ටන් ජාන්සා ඉපදුනේ 1734 මැයි 20 වෙනිදාවක. ඒ කියන්නේ හරියටම අද වගේ දවසක. ඉතින් 2017 දී ස්ලෝවේනියානු රජය කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2018 වසරේ මැයි 20 වෙනිදා තමයි ලෝකයේ පළමුවෙනි වතාවට ලෝක මීමැසි දිනය නම් කළේ. මීමැස්ස දැක්ක ගමන් මතක් වෙන්නේ මීපැණි. ඉතින් මීමැස්සෙක් කැනලා එහෙම තියනවා නම් සමහරුන්ට ඒ ඇන්න දැන් රිදෙනවා වගේ දැනෙනවා ඇතිනේ. කතාව මේකයි. අද ලෝක මීමැසි දිනය. වැඩි අවධානය යොමු නොවුනත් වැඩියෙන්ම අවධානයක් දෙන්න ඕනේ දවසක් තමයි අද දවස. ඒ නිසා ලෝකයා හිතුවා මීමැස්සා කියන මේ ජීවියාගේ වටිනාකම ගැන අපේ ලෝකෙට කියලා දෙන්න. ඒ උගන්නවද? ඒ සේරම වර්ග දකින්නවා කියන්නේ ඉතින් කලුනික හොයනවටත් වඩා අමාරු දෙයක්. එච්චර මීමැසි වර්ග හිටියත් මීපැණි නිෂ්පාදනය කරන්නේ මීමැසි වර්ග 8යි. ඒ වර්ග 8න් තවත් උපවිශේෂ 43ක් විතර හඳුනාගෙන තියෙනවා. ලංකාවෙත් ඒයින් විශේෂ 6ක් විතර හඳුනාගෙන තියෙනවා. දන්නවද මීමැස්ස වඳ වුණොත් අපි කාලා හමාරයි කියලා? බීජ හටගන්න පරාගණය වෙන්න ඕනේනේ. ඉතින් පරාගණය සිදු කරන ප්‍රධාන ජීවියා තමයි මීමැස්ස කියන්නේ. ලෝකයේ ආහාර වර්ග 100ක් ගත්තොත් එයින් 70කටම මීමැස්සා ඕනේ කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඉතින් මීමැස්සෝ නැති වුණොත් නම් අපි කාලා අමාරයි නේද? ඒ නිසා තමයි මීමැස්සා ගැන අවධානය යොමු කරන ලෝක මීමැසි දිනය ලෝකෙටම වැදගත් දිනයක් වෙන්නේ. අපේ අනාගතය වෙනුවෙන් රැකගන්න ඕනෙම ජීවියෙක් තමයි මීමැස්සා කියන්නේ. මීමැස්සා රැකගන්න කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි මල් වවන එක. ඊළඟට මීමැස්සන්ට වද බඳින්න තැන් හදන එක. ඒ ඔස්සේ මීමැසි පාලනය මගින් මීපැණි ලබාගෙන හොඳ ආදායමක් ලබා ගන්නත් අපිට පුළුවන්. මේ ඉන්නේ හොරණ කෘෂිකර්ම උපදේශක පසුම් ජයවර්ධන. මීමැස්සා රැක ගන්න ඇත්තටම අපි ක්‍රියා කරන්න ඕනේ. මොකද මේගොල්ලෝ අහන්න තමයි අපේ පරිසරයේ සමතුලිතතාව රැකිලා තියෙන්නේ. පරාගකාරක බිඟුන් නැති වෙලා අවුරුදු 4කට වඩා ලෝකේ පවතින්නේ නැහැ කියලා විද්‍යාඥයෝ කියනවා. කොච්චර පසපෝර කළා ශාක හිටෙව්වත් පරාගණය කළා අපිට අස්වැන්න ලබා දෙන්නේ මේ පරාගකාරක කෘමීන් වැදගත් වෙනවා. ඒ නිසා ඇත්තටම කවදාවත් ජනපදයක් ගන්න ගස් දෙබලක ගල් දෙබලක තියෙන ජනපද කඩලා ගන්න එපා. ස්වභාවික පරිසරයට නිදහස් වෙන්න ඉඩ දෙන්න. මේගොල්ලෝ පරිසරයේ ඕන තරම් ඉන්නවා. පරිසරයේ ඉන්න එක අපි අල්ල ගන්න අපිට මේ රුකුල් තියන්න පුළුවන්. රුකුල් තියනවා කියලා කියන්නේ අපිට පුළුවන් කිතුල් කොට මේ වගේ. එහෙම නැත්නම් අපිට මැටි මුට්ටි, අහට්ටි, කලගෙඩි භාවිතා කරලා අපිට ගමන් මැසි පොදියක් අල්ල ගන්න පුළුවන්. මේ මැසි පාලනයට මුල් පොත අපි විදිහට අපි ඒක සලකනවා. එතන ඉන්න ජනපදයේ හොඳ ශක්තිමත් ජනපදයක්. මේගොල්ලෝ හොඳට පැණි පරාග ගේනවා. මේ වටපිටාවේ තියෙන ගස් කොළන් වලින් පේනවා. මේක කරන කෙනාට ලොකු ආර්ථික ලාභදායී තත්ත්වයක් තියෙනවා. පැණි වල තියෙන ඖෂධීය ගුණය මෙන්ම සංචාරක ව්‍යාපාරයේදී මී පැණි සහ මී වද කියන එක ඉතා ඉහළ මිලකට අලෙවි වෙන දේශීය ඖෂධයක් වෙලා තියෙනවා. මීමැසි ජනපදයක් අපේ නිවසක පවත්වාගෙන යන්න නම් අපිට මීමැසි ගෝචර ශාක වගා කිරීම සිද්ධ කරන්න ඕනේ. අපිට ප්‍රයෝජනවත් ශාක විදිහට ගත්තොත් විශේෂයෙන් පොල් අවුරුද්ද පුරාම පැණි සහ පරාග එකම තියෙනවා. ඒ වගේම කාබරංක, රම්බුටන්, අඹ, කෝපි මේගොල්ලෝ නිදිකුම්බ මලයේ සිට සියලුම මල් වර්ග වල පැණි පරාග ගන්නවා. මේ තියෙන මීමැසි ගෝචර ශාකයක් වන ඇන්ටිගොනන් කියන එක. ඒකේ හැමදාම අවුව තියෙනවා නම් මල් තියෙනවා. ඒකේ සෑහෙන පැණි පරාග ප්‍රමාණයක් තියෙනවා. දැනුත් මේ මීමැසි විශාල ප්‍රමාණයක් මේකේ සැරසරලා ඒගොල්ලන්ගේ පරාගණය සිද්ධ කරගන්නවා. ඕනම ගෙවත්තක වැටකට පවා ගන්න පුළුවන්. කිසිම වියදමක් යන්නේ නැහැ. කොහොම අලංකාරවත් මල් වලක් මේක නිවසකට. පරාග කාරක කෘමීන් විදිහට ගත්තොත් මේ ශාක පරාගණය කරන්න අවශ්‍ය වෙන කෘමි වර්ග 4ක් අපිට ඉන්නවා. ඒකෙන් අපිට පාලනය කරන්න පුළුවන් සත්ව කොට්ටාශය තමයි මීමැස්සා කියන එක්කෙනා. බඹරා, ඒ වගේම දඬුවැල් මැස්සා, මීමැස්සා සහ කණෙයි මැස්සා. එතකොට කණෙයි මැස්සා කියන සතත් දැන් අපි පාලනයට නතු කරගෙන තියෙනවා. ඒගොල්ලොත් අපේ පළදාවට බොහොම දායක වෙන කට්ටියක්. ඒකෙන් අපිට විශාල වශයෙන් ආර්ථික ලාභ සහ පාලනයේ පහසුම සතා තමයි මේ ඉන්න මීමැසි වර්ගය. ඇත්තට මේක කරන්න බය වෙන්න ඕනි දෙයක් නෙමෙයි. ගෙදරක ඉන්න කාන්තාවන්ට කුඩා දරුවන්ට පවා මේ කාර්යයේ යෙදෙන්න පුළුවන්. මනා පුහුණු වීමක් ගන්න පුළුවන්. ඒ පුහුණු වීම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම කාර්යාල හරහා ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම හා මඟ පෙන්වීම පුහුණුව ලබා ගන්න පුළුවන්. ඒ වගේම නාත්මක පැණි නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒක කල් තබා ගන්නේ කොහොමද? අලෙවි ප්‍රතිලාභ මොනවද කියන එක වගේ මේ සම්බන්ධව තියෙන ඕනෑම ගැටලුවකට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැදී